මං කියන්නේ බං ලංකාව කියන රටට දියුණු වෙන්න පුළුවන් මාර විදියට බං. එකක් තමයි ලංකාවේ මිනිස්සු හරියට එකමුතු වුණොත්. එකක් තමයි බං මම දැක්ක මුස්ලිම් පල්ලි වලින් කැම දෙනවා. පාරවල් නවත්තගෙන. කතෝලික පල්ලි වලින් කැම දෙනවා. පල්ලි වලුනේ කතෝලික ආගම් වලුනේ එහෙම උදව් කරනවා කියන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන සහෝදරත්වය බලපන්. හදිස්සියක් වුණාම ඉතින් අපි උඹ නිකමට හිතපන් මචං අපි මේක හදිස්සියක් නොවේ. එහෙම නැතුව මේ අපි කරදරයක් වෙන්නේ නැතුව බං කරදරයක් වෙන්නේ නැතුව මොකක්වත් ස්වාභාවික ව්‍යසනයක් වෙන්නේ නැතුව අපි මේ ජාතිය ටික එක්කවුනොත් එමු උඹ හිතපන් කොහොම වෙයිද කියලා. මන්නම් හිතන්නේ බං අර ඒ දවස්වල අර කියපු පොත්වල දීපු කතා ඇත්ත වෙන්න ඉඩ අවකාශ සම්පූර්ණයෙන්ම තියෙනවා බං. අර ජාතිය ටික එක්කවුනොත් ලෝකේ බලවත්ම ජාතිය මේ ශ්‍රී ලාංකික ජාතිය වෙන්න ඉඩ අවකාශ ඇත්තටම තියෙනවා බං. ඔබ නිකමට හිතපන් රටක් අනිත් පැත්ත ගහන්න පුළුවන්. ඒක කියන්නේ සිංහල ජාතිය කියන එක අපි අර සිංහලම විතරක් හැමතිස්සෙම කියන්නේ නැතුව උතුර දකුණ ජාතිය උතුර ජාතිය මෙහෙම කියන්නේ නැතුව අපි තුන් ශ්‍රී ලාංකික කියලා ජාතියක් එළියට આવොත් එහෙම මම හිතනවා ලංකාව ලෝකේ ලොකුම රටක් සහ ලෝකේ බලවත්ම රටක් වෙයි බං. මම මාර විදිහට රෙස්පෙක්ට් කරන ලංකාවේ මිනිස්සුන්ට අර මොකක් හරි දෙයක් මිනිස්සෙට උනහම හිත උණු වෙන ඒ ගතගුණේට මම මාර විදිහට කරු කරන මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සුන්ට ඔබ කියන කතාව හරි බං. සිරාවුණු ලංකාවේ මිනිස්සු හරියට එක්කහුනොත් බං මාර පෙරලියක් වෙනවා බං. හැබැයි ඉතින් බං ඒක අර සිංහල මුස්ලිම් දෙමළ එහෙම කියන්නේ නැතුව ශ්‍රී ලාංකික කියන එක වෙන්න ඕනේ බං. නැතුණම් අපිට ජීවිතේ ඉස්සරහට යමක් නම් වෙන්නේ නැහැ බං. කවදා හරි ඇත්තම ලෝකේ බලවත්ම ජාතිය ශ්‍රී ලංකාවේ ජාතිය වෙයි. ඒක අනුමානයක් නෑ.